හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ e-commerce web application එකක් ගැන. ඉතින් මේකෙදි මම ඔයාලත් එක්ක sign in වගේම sign up part එක HTML, CSS වගේම JavaScript, Bootstrap යොදාගෙන කොහොමද මේක හදන්නේ කියන එක මම කතා කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව අද අපි යන් අපේ design එකට. ඉතින් අපේ ඩිසයින් එකට ගියාම අපේ ඩිසයින් එකේ මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මම ඒකට අයිකන් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම අපේ මේ ඩිසයින් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ගත්තොත් එහෙම අපිට ඉස්සෙල්ලම පෙන්නන්නේ sign in part එක. මේ sign in part එක ගත්තම මේකේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් මම දෙකක් ඇඩ් කරලා තියෙනවා මේකට. ඒ වගේම sign in part එකේ email, password, remember me කියලා පාර්ට් එකකුත් ඇඩ් කරලා තියෙනවා. මේ remember me කියන පාර්ට් එකේ ඔයා දෙවනි පාරට මේකට ලොග් වෙද්දි ඔයාලගේ ඊමේල් සහ පාස්වර්ඩ් අපිට ආයෙ මතක් කරලා දෙනවා. ඉතින් ඒකට මම sign up part එක, ඒ වගේම admin sign in එක, ඒ වගේම new e-shop create an account කියලා part එකකුත් එකතු කරලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාලට මේකට account එකක් නැත්තම් අලුත් account එකක් හදන්න කියලා. ඉතින් මේකෙත් මම background image දෙකක් වගේම අපේ icon එක දාලා තිනවා අපේ logo එක. ඉතින් ඒක යටින් මම ලියලා තියෙනවා පොඩි වචන කීපයක්. hi welcome to e-shop කියලා. ඊට පස්සේ මේක අපි ගත්තොත් මේ sign in වෙලා නැත්තම්, ඒ කියන්නේ කලින් ඔයාලට මේකට account එකක් නැත්තම් මේකට යන්න පුළුවන් වෙන්න new to e-shop create an account කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලව කෙලින්ම අරගෙන යනවා අර විදිහෙන් page එකකට, කලින් තිබ්බ විදිහෙන් page එක. හැබැයි මේකේ තියෙන වෙනස තමයි මේකේ තියෙන්නේ අලුත් account එකක් හදන්න. අරකේ තිබ්බ sign in එක වෙනුවට create new account කියලා තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකෙත් අර විදිහටම background image දෙකක් තියෙනවා, logo එක තියෙනවා. logo එක යටින් hi welcome to e-shop කියලා තියෙනවා. ඉතින් මේක create new account කියලා part එකක් තියෙනවා. ඒ part එකේ ඒ div එක ඇතුලේ හදලා තියෙනවා මම first name, last name, email, password, මගේම mobile සහ gender කියලා. ඉතින් මෙන්න මේක ගත්තොත් එහෙම මේක සම්පූර්ණ div එකක් ඇතුලේ හදලා තියෙන්නේ. මේකේ div කිහිපයක් තියෙනවා. ඒ වගේම අපි option panel එකක් මේකට දාලා තියෙනවා select gender කියලා. ඔයාලට male ද female ද කියන එකකින් තෝරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ මේකේ ඔයාලට දැන් account එකක් නැත්තම් අපිට එතනත් ආයෙ option එකක් දීලා තියෙනවා already. ඒ කියන්නේ අපිට account එකක් තියෙනවා නම් මේ එකක් දීලා තියෙනවා already have an account කියලා. අපිට නැත්තම් sign up කියලා part එකක් තියෙනවා. sign up වෙලා අපිට ලොත් account එකක් හදන්න පුළුවන්. account එකක් තියෙනවා නම් already have an account and sign in කියලා තියෙනවා. ඒකට ගියාම අපි ආයෙත් අර මුල් page එක එහෙම නැත්නම් sign in page එකට එනවා. හරි ළමයි, එහෙනම් අපි දැන් යමු අපේ මේ ඩිසයින් දෙකටම අදාළ වෙන කෝඩ් එක පැත්තට. ඉතින් මේ කෝඩ් එක ගත්තොත් එහෙම මම මේක VS කෝඩ් එකේ ඕපන් කරලා තියෙනවා. මේ e-shop කියන එක යටතේ මම හදලා තියෙනවා තවත් ෆයිල් කිහිපයක්. front එක, resources එක වගේ මම මේකට bootstrap add කරලා තියෙනවා. bootstrap ලගේ bundle.js එක, css එක වගේම min.css එකත්. හැබැයි මේකේ min.css එක හරි css එක හරි කියන දෙකෙන් එකක් තිබ්බනම් හොඳටම ඇති. මම නම් මේක දෙකම දාලා තියෙනවා. ඒ වගේම මම මේකේ index එකක්, javascript එකක්, css එකක් හදාගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් index එක. index එකේ මම ඉස්සෙල්ලම කරලා තියෙන structure එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේකට title එකක් දීලා තියෙනවා e-shop කියලා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මම මේකේ link කරලා තියෙනවා icon tag එකකින් අපේ logo එක icon එකක් විදිහට. ඒ වගේම මම මේකට bootstrap ලගේ min.css එක වගේම css එකත් link කරලා තියෙනවා. මේ දෙකෙන් එකක් link කරා නම් ඇති, දෙකම ඕනේ නැහැ. හැබැයි මම මේකට ඊට පස්සේ link කරලා තියෙනවා style.css එක. ඒක නම් අනිවාර්යයි. ඉතින් මම මේකේ කෝඩ් එකේ අන්තිමට link කරගත්තා අපේ javascript එක. ඒ වගේම මම මේකේ body එකට class එකක් දීලා තියෙනවා main body කියලා. මම ඒක එහෙම අල්ලගත්ත CSS වලින්. ඊට පස්සේ ඔයාලට කියන්න ඕන විශේෂම දේ තමයි මේකේ සම්පූර්ණ design දෙකම. ඒ කියන්නේ sign in part එකත් sign up part එකත්. ඒ සම්පූර්ණ design දෙකම තියෙන්නේ එකම div එකක් යටතේ. එකම div එකක් යටතේ තමයි මේ දෙකම තියෙන්නේ.
ඉතින් අපි යමු අපේ header part එකට. header part එක ගැන ගත්තොත් එහෙම header part එක යටතේ ඔයාලා දකින්න ඇති ඒකේ තියෙනවා අපේ logo එක සහ ඒකේ තියෙනවා පොඩි වචන ටිකක්. hi welcome to eShop කියලා. ඉතින් මෙන්න මේක මම මේ කොටසේ මම title කියලා ක්ලාස් එකක් දීලා ඒක CSS වලින් අල්ලගත්තා. මේ CSS වලින් මම ඒකට දුන්නා. ඒකට එන්න ඕනි front වල තියෙන design එක. ඒ ටික මම ඒකට දුන්නා. ඒ වගේම logo එක. ඊට පස්සේ අපි යමු left side image පැත්තට. ඉතින් left side image එකට ගියොත් එහෙම මම ඒකට call 12ක row එකක් දීලා තියෙනවා. ඒ වගේම ඒ row එක ඇතුලේ මම මේක හදලා තියෙන්නේ සහ මම මේකට class එකක් දීලා තියෙනවා background කියලා. ඒ class එක මම CSS වලින් අල්ලගෙන ඒකෙදි මේකට background එකට අවශ්‍ය කරන image එක background image විදිහට මම URL එකකින් දීලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ size එක position එක ඒ ඔක්කොම දීලා තියෙන CSS එකේදී. ඉතින් ඊළඟට අපි යමු මේකේ තියෙන වැදගත්ම part එක sign up part එකට. sign up part එක ගත්තොත් මම මේකට ID එකක් දීලා තියෙනවා sign up box කියලා. මේක වැදගත් වෙන්නේ JavaScript වලදී. ඉතින් මම මේකට title එකක් දීලා තියෙනවා create new account කියලා. හැබැයි මම මේකට title 2 කියලා තමයි දාලා තියෙන්නේ. මොකද අපි කලින් title කියලා එකක් දුන්න නිසා. ඉතින් ඒක යටතේ මේ create new account කියන sign up part එක යටතේ මම හදලා තියෙනවා first name last name email password වගේම mobile gender කියලා. ඉතින් මේ ඔක්කොම මම මේකට එකතු කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේකේ තවත් වැදගත් part එකක් වෙන sign in part එක ගැන. sign in part එක ගැන ගත්තොත් එහෙම sign in part එකටත් මම ID එකක් දීලා තියෙනවා sign in box කියලා. ඒ වගේම මේකට ඇඩ් වෙලා තියෙනවා email password වගේම මේකට මම check box එකක් දීලා තියෙනවා remember me කියලා. මේ check box එකෙන් කරන්නේ ඔයාලා මේකට එකපාරක් ඇවිල්ලා email එකයි password එක ගන්න ලොක් වුණාට පස්සේ දෙවෙනි පාර එනකොට ඔයාලට මේකෙදි email එකයි password එකයි auto suggest කරලා දෙන එක. ඊට පස්සේ මම මේකටත් කලින් මේකට දීලා තියෙනවා බටන් දෙකක් sign up part එකට වගේම sign in part එකටත් දීලා තියෙනවා sign in part එකේ නම් තියෙනවා sign up සහ already have an account sign in කියලා. මේ බටන් දෙක තියෙනවා මේකේ. ඉතින් මේකේ already have an account sign in කියන එක ක්ලික් කරාම අපි හදලා තියෙන JavaScript use කරලා sign in part එකට යන විදිහට. ඒ කියන්නේ ඔයාලට account එකක් තියෙනවා නම් ඔයාලා කලින් account එකක් හැදුවා නම් ඔයාලට කෙලින්ම log වෙන්න පුළුවන් sign in වෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් මේකෙදි මෙන්න මේ already have an account sign in කියන එක අපි මෙතනදී toggle එකකින් අල්ලගෙන ඒක JavaScript වලට දීලා එතනින් හදලා තියෙනවා ඒක එහෙම sign in part එකට එන විදිහට. ඒ වගේම sign in part එකේ තියෙන බටන් දෙක sign up සහ new to eShop create an account කියලා. මේ new to eShop create an account කියන එක JavaScript වලින් toggle button එකකින් අල්ලගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේක ක්ලික් කරාම ඒ කියන්නේ new to eShop create an account කියන එක ක්ලික් කරාම ඔයාලට account එකක් නැත්නම් ඔයාලව අරගෙන යනවා ආයෙත් sign up part එකට. ඔයාලට account එකක් තියෙනවා නම් ඔයාලට කෙලින්ම sign in වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැත්නම් ඔයාලට අලුත් account එකක් හදන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකට මම තව අලුතෙන් එකක් ඇඩ් කරලා තියෙනවා admin sign in කියලා. ඊට පස්සේ ගත්තොත් එහෙනම් මම මේකේ යටිම footer එකක් දාලා හදලා තියෙනවා කෝඩ් 12ක එකක්. ඒකෙදි ලොකු දෙයක් නම් වෙන්නේ නැහැ. යට අර වැටලා තියෙන 2022 eShop.lk කියන ටික වැටලා තියෙනවා. ඊට පස්සේ කලින් කිව්වා වගේ මේක JavaScript එක link කරලා තියෙනවා. අන්තිමට style පැත්තට ගියොත් එහෙම මේකේ style එකේ මුලින්ම ඔයාලට බලන්න පුළුවන්. front face කියන tag එක දීලා මම මේකෙදී URL එකක් මගින් front එක හදලා තියෙනවා. ඒ කියන්නේ අපි front එකේ තියෙන front කියන folder එකේ තියෙන ටික තියෙන්නේ. ඒ ටික මම CSS වලට දාගෙන තියෙනවා. link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි main body එක මම කිව්වා වගේ අල්ලගෙන තියෙනවා. ඒකට අදාළ ටික logo එකට අදාළ ටික title 1 එකට වගේම title 2 එකට අදාළ ටිකත් background එකට අදාළ ටිකත් මම කලින් කියපු විදිහටම මේකේ හදලා තියෙනවා CSS වලින්. ඉතින් මේක තමයි අපේ කෝඩ් එක අපේ ඩිසයින් දෙකටම අදාළ කෝඩ් එක. ඉතින් මේ තියෙන්නේ මේ කෝඩ් එකෙන් හැදුණු ඩිසයින් එක.
ඉතින් අපිට ඉස්සෙල්ලම පෙන්නන්න කලින් කිව්වා වගේ sign in part එක. sign in part එකට ගියාට පස්සේ ඔයාලට account එකක් නැත්නම් new to eShop create an account කියන බටන් එක ක්ලික් කරාම ඔයාලා අරගෙන එනවා තව window එකකට create new account කියලා. මේ දෙකටම පොදු ලක්ෂණය අපි කලින් කතා කරා. background ටික ඒ ටික ඔක්කොම පොදුයි කියලා. ඉතින් මේකෙදී ඔයාලගේ නම ඒ ටික දීලා යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ කෝඩ් එක ඩිසයින් වලට අදාළ. Thank you for watching. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Have a nice day.